වදිනවා අපිව. වැදුනා. බඩුනේ. අන්නම ඕනේද කියපන්කෝ. ගෙදර යන්න තිබ්බ chance එකනේ බං. වීඩියෝ එකේ කමුවෙමු. අද එළි වෙනකම් පදින්න වෙනවා මේ. මේ අපි කොහෙද යන්නේ දැන් මේ? අපි යන්නේ කොහෙද? අපි යනවා පදින්න. මොකක් පදින්න? ඔව්. කයාකි බෝට් පදින්න යන්නේ. හතරෙන් එහා පැත්තට ඕන මන්න ඉන්න එපානේ එපා අයියා වාහනේ හිට්ටා මේ එන අපි ගියා හරි රටම අගතියටපත් වෙලා තියෙන වෙලාවක ඔයාලා හිතනවා ඇති මේ අපි ආදල් ගන්නවා කියලා මේ බෝට්ටු සවාරිය අපිට යන්නම වෙච්ච බෝට්ටු සවාරියක් මේ බෝට්ටුවෙන් ගිහිල්ලා ආධාර බෙදන්න තමයි අපි නැස්ති වෙන්නේ අපි බෝට්ටුවෙන් ගිහිල්ලා ආධාර බෙදනවා ඒකට තමයි මේ යන්නේ. ආධාර බෙදන්න පුරුදු වෙන්න. ඔව්. බෝට්ටුවේ යන්න පුරුදු තියෙන්නේ බෑ. ඔව්. ආධාර බෙදන්න. ඔව්. ඒ කියන්නේ අපි දැන් කලපුවකටද බහින්න හදන්නේ බා? හරිද? නගවන් උඩුප්පොන් නගවන්. එන්න එක මල්ලි කෙනෙක් අයියේ බීම. ගම්මත් තමයි. කයාකි පදින්න යන්නේ. අයියේ මේ වගේ දවසක අපි වෙන්න එකම කස්ටමර්ස්ලා නේ. ඒ හතරවෙනි එක. හතරවෙනි එක අද දවසක. අපි වගේ දවස් හතරක් ඉන්නවා ඒකේ. පිටරට කට්ටිය ආයේ මත. ඈ? පිටරට කට්ටිය ආවේ. පිටරට කට්ටිය. පිටරට කට්ටිය දෙකොල්ලයි. මේ පුතල මල්ලිලා ටිකක් ආවා. එකමාර ගලිය වගේ. අයි රයිඩ් එක කොච්චරලා දිනවද? අය දෙකකට පොඩ්ඩක් වැඩි වෙයි. එනකොට රෑවේ. රෑවේ කියන්නේ කී වගේ වෙයිද තමයි? දැන් වෙලාව 5යිනේ. ඔව්. කොහමත් අතර පොඩ්ඩක් පහුවේ මම. සන්සෙට් එක බලා ගන්න පුළුවන් වෙයි. සන්සෙට් එක සෙට් වෙන්නද? කරගන්න පුළුවන් වෙයි. අද විදිහේ එන අද ක්ලවුඩි නෑ මල්ලි හොඳට තියෙනවා. අනිත් ඒවා කිඹුල්ලට ගන්න දාලා. අනිත් කට්ටිය. බෑග් තියන්නේ එන්න ඔය ඇතුලේ ගෙනනවා. මේ ගෙදර යන ගමන් ගන්නේ මේ මෙයාලා අපි අදලා ගත්තේ මේ හදිස්සි බෝට්ටු යන්න ඕනේ කියලා. ඔක්කොම කියලා. ආ නේ. අනේ අම්මේ ඒක නම් බලන්න අනිවාර්යෙන් ඒක කියන්න බෑ. නැන්දි දාන්න. ඕකේ ඇඟේ දාන්න අදලා දැන් අපි බෝට්ටු පදින්න යන්නේ. සිවිල් සියල්ල සිවිල් යන්නේ. ආරක්ෂක අමාත්‍යාංශයෙන් ඈ ඔබට පීනන්න පුළුවන් පීනන්න පුළුවන් කට්ටිය දාගන්න එපා. සාරංග පීනන්න පුළුවන් දාන්න එපා. මේක ගන්නකෝ මේ බඩු දාගන්න. ඔයාට මොන අත් දෙක දාගන්න මේ දැන් ගන්න බඩු දාගන්න. හැඩයි ඈ. මේවයි කුරුණෑගල කියන්නේ වෙනම සීන් එක. මොකක්ද අපි සීන් එක? මෙතන සුපිරි. කුරු කියන්නේ කොහොමද? නෑ වීඩියෝ එකට නැත්තා. මේ තමයි අපේ සෙට් එකේ මැරෙන්න බය මේක. ඩෝරිට ආතරේ කියන්නේ. අන්න බඩ ගන්නවා. අනේ මිතුල. හරි. අවුලක් නැහැ. කොහොමද කියලා අපි දෙන්න. ඉස්සර උඩ තියගෙන වගේ වීඩියෝස් කරනවා. මම එහා පැත්තට නගින්න මෙයාගේ. මම අවුල නැහැනේ. මම නගින්න එහා පැත්තට. බෑ ජෝර බලනවා. මේ ගමනේ යන්නම ඕනේද කියපන්කෝ. ගෙදර යන්න තිබ්බ chance එකනේ බං. සි ඒකනේ කියන්නේ අයියේ මේක. දැන් මේ මම වීඩියෝ කර කොහොමද මේක පදින්නේ? ඒකනේ කියන්නේ කුරුණෑගල යන්න පුරුදු වෙන්න මේ. ඇත්තටම මේ ගගක් මැද්දේ මේ ගෙදර යන්න කියපු ගමන මල මගුලක් වෙන්නේ. ෆෝන් එක හම්බෙලා ගෙනාවත් වීඩියෝ කරලා දාන්න. යකෝ බලන්න මම තනියෙන් පදින්නේ.
ඒ උඹට පදින්න අමාරුද නෑ? දැන් අපේ කට්ටිය ඔක්කොම අයියා කොයි පැත්තටද යන්න තියෙන්නේ? අයියේ මෙහෙ ජඹුර කොච්චරද? අයියේ මේ හරිය ගැඹුර කොහමද? ඈ අඩි ඉස්සයි ඈ ඔයාලා පොඩ්ඩක් ගන්න එන්න මම ඔයාලා ගන්නම් මේ මල්ලියා ලොකු සීන් එකක් නෑ වදින්න පොඩ හරව ගන්න තමයි පොඩ අවුලකට තියෙන්නේ හරි හරවන එක මට දැන් පොඩ අවුල්නේ ඒ උඹලා අපි ළඟට වරින්කෝ ඉතින් මම ওই පැත්තට එන්නවා ඒ මං ඒ පැත්තට හිතනවා එහෙම යන්න ඕනේ කියලා. හරිද? ඒ අහබන් මං ඒ පැත්තට යන්න ඕනේ කියලා හිතලා තමයි මේ ඉන්නේ. දැන් උඹලා පැත්තට මං යන්න ඕනේ කියලා හිතුවා. හිතුවාම එනවා. අපේ අයියා කොයි පැත්තටද යන්නේ අපි? ඇති දැන් පැත්ත මටර. ඇත්තටම මේ හිතා ගන්න අමාරුයි මේ කරන්න යන වැඩේ නම් මේ පීනන්න බැයි නම් එන්න එපා. හැබැයි මම පීනන්න බෑ. මට පීනන්න බෑ. මෙයාලටත් පීනන්න බෑ. මේ කාටවත් පීනන්න බෑ. හැබැයි ඔයාලා එන්න. කමන්නේ ආතල්. හරි. එහෙම අයියේ පස්සෙන් පදින්න කියලා ලොකු ට්‍රේන් එකක් නෑ. වෙන කොහේ හරි පදින්න. හරි. එහෙනම් ජය වේවා. හරි. එහෙනම් වමෙන් පැත්ත දකුණට දකුණෙන් පැත්ත වමට. එහෙනම් අපි ගමන ආරම්භ කරනවා. ජය වේවා. එක යනවා අයියේ ඉන්න අදිනවා මේ පොඩ වමට බරයි මම වමත් නෑ පොඩ වමට බරයි ආය යනවා වමට නේ ඒ සික්සැක් බං අපි යන්නේ ඒ සාරංග සික්සැක් බං යන්නේ අයියේ මේ හැරුණානේ අයියේ හැරුණා මේ යනවානේ අයියෝ අද එළි වෙනකම් පදින්න වෙනවා මේක. මේක ගහට යන්නද දැන් අපි මෙතෙන්ට ගෙනාවේ. හරි අපි දැන් ගහට යන්නේ. ගහමු. අම්බු අයි ජබුර නෑ මේ හරියනේ කකුල කොමින්ද මාරෙන් දිනුක්ස් උඩ බලන්න දෙක පෙන්න හයි රිලව් ගහන්නද පාට ලෝකය අරිගතෝ ගොසයිමාස් ගං වතුරෙන් ඇත්තටම මම දැන් මේ ගං වතුර සහනාදාර අපි ගං වතුර සහනාදාර බෙදෙන ගමන් ඉන්නේ සහනාදාර සමගින් ඊළඟ වීඩියෝ එකෙන් හමු වෙමු බයි අපි ඩ්‍රයිවර් ඉන්නවා අපි යන්නේ මේ මගේ පාර්ට්නර් හරි අවුල්ලානේ මෙයා වැඩක් නැහැ මෙයා බලන්නකො දැන් පදින දිහා මං අතින් ගහනවා දැන් මේ මම මේ ඔයාලා වෙනුවෙන් මේ හොඳ වීඩියෝ එකක් දෙන්නයි මේ මම අල්ලන් ඉන්නේ නැතුව පදින්න බැරි යකෝ මෙහෙ ගිහින් ලබු කණ්ඩ දාන් අහාට යන්න ඕනේ අහාට මල්ලියෝ නියමයි ගින් අනිත් පස්සෙන් ඈතින් පේනවා ඇති ඔයාලට මේ එයාලට කලින් අපි වේගෙන් ඇවිල්ලා ඉන්නේ අපි දැන් මේ ගංගා මෙතන ඇවිල්ලා ඉන්නේ මෙතන අඩි 500ක් යටයි නේද අඩි 501යි ඔව් ඈ 501යි 5.5ක් ගැඹුර ඉන්නවා මෙතන යට ඇනකොන්ඩෝ ඉන්නවා කියලා තමයි කිව්වේ මේ මෙතන මේ බෝට්ටු සවාරිය නම මොකද්ද බං ඈ නම මතක නැද්ද නම මතක නැහැ අපිට මේ නම දාන්නම් ඩිස්ක්‍රිප්ෂන් එකේ හරි මේ නමක්වත් බලා ගන්න බැරුණා මේ කුරුණෑගල යන්න හදද්දි තමයි මේ මෙයාලා මේ අම්බලන්ගොඩ කොහොමද ප්ලේස් එක ලොකේෂන් එක දාලා තියන්නම් මේ හරිම ලාභයි මේ එක්කෙනෙකුට දෙන්නේ 1400යි මේ හැබැයි මේ අපේ ඉන්න ප්‍රමාණෙත් එක්ක තමයි ඒක මෙයා උනේ ගාන ඩිපෙන්ඩ් කොහොමත්
එන ආතල්ලයක් තියෙනවා රුපියල් 1400කට සුපිරි සැපක් දෙනවා. මේ සුපිරි සැප කියන්නේ තාම සැප ඉවර නෑ. දැනට භාගයේ සැප වින්දේ. අත්තිදින් දුනාත් දන්නේ නෑ. මේ අපි වන් වැරදි දිහා යනවත් දන්නේ නෑ බා. බලහන් අරු කොහොම හරි අපි දන්නේ නෑ. හරවමුද? නිකමට පොඩ්ඩ හරවලා බලමුද? හෝ! එන්න ඉක්මනට එන්න. අපි ගිහින් ඉන්නේ. මේ මචං මගේ එල්ලෙන්න එපා බෝට්ටු හිල්ලෙයි ඈ. ඔයා මගුලයි ඈ. අපිට මහන්සි බං බහුදින යාත්‍රාවක්. වේව් මිරිස්. අපි දැන් මේ කඩොලාන අස්සර යන්න හදන්නේ මේ ඉර බහින්න කලින් යන්න පුළුවන් වුණොත් හොඳයි මේ මාර මහන්සි පදිද්දි. ටිකක් ආතල් වගේම මහන්සියකුත් තියෙනවා. අර අරහේ කට්ටිය වලට ඈත පේර ඇති. එයාලට ඒ ගන්න බැරි වෙලා තාම. පැද ඉන්නවා කට්ටිය. ඔව් වේව් මිරිස්ස සමග අපි තමයි ප්‍රථම ස්ථානයට ඇවිල්ලා ඉන්නේ දැන්. හලෝ මගේ රත්තරන් යාළුවනේ මොකද වෙන්නේ? ඔව් අපි තමයි පළවෙනි ස්ථානේ වලට පෙන්නන්නම් අපි පිටිපස්සෙන් ඉන්න අපේ යාළුවෝ ටික. ඈතින්ම දේශාන්ගේ කණ්ඩායම උඹලා බස්සටද මම පදින්නේ? පාස් කරා අනිත් අය අරන් ඉන්න ගොඩක් අපි තමයි එකලම ඉන්නේ. ආයෙත් මේ යාලට අපිට තරගයක් දෙන්න ඇත්තට බැරුණා මේ ඔයාලට අපිට කොරල් පර පෙන්වන්න පුළුවන් වෙයිද දන්නේ. කොරල් පර නෙවෙයි මොනවද බං කඩොලාන කොරල් පර පෙන්වන්න බෑනේ මේ ඔව් කොරල් පර පෙන්වන්න බෑ කඩොලානට යන්න බලනවා මේ පොඩ්ඩක් කලුවර වුණා මේ අපි පුළුවන් ඉක්මනට යනවා මේක for the peoples නේ අපි මේ දේ කරන්නේ ඔයාලා වෙනුවෙන් මේ සහනාධාර බෙදනවා මේ සහනාධාර බෙදෙන සමයක සහනාධාර අරගෙන තමයි අපි මේ යන්නේ කඩොලාන පරිසරයේ ඉන්න කොරවක් කන්න සහනාධාර බෙදන්න අපි දැන් මේ නයිල් නදියේ ගොඩක් දුරට ඇවිල්ලා තියෙන්නේ මේ අම්මට සිරිවෙන්න පොඩි මේ නයිල් වයිබ් එකක් දෙන්නේ අපිට නයිල් නෙමෙයි නිකන් හින ඩාර්ක් වයිබ් එකක් දෙන්නේ ඩාර්ක් කියන්නේ ඇත්තටම කළුවරයි ඉන්නේ මේ සිරාවටම මේක මේ හින ආතල් වැඩක් නෑ ඔයාලත් අනිවාර්යයෙන්ම try කරලා බලන්න මේ අපි විස්තර ටික description එකේ දාලා තියෙනවා මට description එකේ ඒ කියන්නේ මට විස්තර මතක නෑ මම මේ ගෙදර යන්න ආපු ගමන් මුම්මාව එක්කන් ගියේ මේවා පදින්න මේ ගෙදර කියන්නේ මේ කැම්පස් එකට යන්න ආපු බොසා දැක්කොත් මට කේස් කවන්නේ නෑ බොසා දැනගත්තොත් අවුල් කවන්නේ නෑ මගේ නිවාඩු දවසනේ මම පාවිච්චි කරන්නේ මේ වැඩේට ගයිස් ඔන්න ගයිස් දැන් කලුවර වෙලා හින්දා මේ ෆ්ලෑෂ් එකත් ඔන් කරා අම්මට සිරි වෙන්න කලුවරයි හැබැයි කලුවර වලට වෙනම ආතල්ලයක් තියෙන්නේ මෙතන අයියේ මේ හරිය ජඹුර නැද්ද මේ හරිය ජඹුර නෑ අපිට පයින් උනත් යන්න පුළුවන් මේ කඩොලාන ඒ දකුණු පැත්තේ මේ වදිනවා අපිව වැදුනා බඩුනේ ඔමින්ද හරි මේ කළුවරේ වතුරේ පදින්න වෙන්නේ අපිට දැන් මේ ඇත්තටම මාරම එක්ස්පීරියන්ස් එකක් මේක කයාකි නයිට් රයිඩ් කයාකි නයිට් රයිඩ් හායි යාළුවනේ උඹලා වදින්න එන්නේ ඉතින් කයාකි නයිට් රයිඩ් එක තමයි මේ යන්නේ ඒ අතනින් ඇතුළට දාන්නේ මං හිතන්නේ අද කළුවරේ හින්දා අතනින් ඇතුළට යවන්න නැත්තේ හරපදා කියන්නේ හරප කියනවා දැන් හැක්කලා ඉන්නේ පැදලා ඉන්නේ දැන් පැය දෙකක් විතර අපි පැද්දා මේ බෝට්ටුව පැය දෙකක් විතර පැදලා තියෙන්නේ අම්මට සිල්ලෙන්න පැදලා දෙන්නේ කොන්දරි දෙනවා එහෙම ලොකු අවුලක් නැහැ එන්න ඔයාලා මේ දැන් කොහෙටද දැන් ආපස්සට හිටපු තැනටද අයියේ මේ මෙතනට යන්න බෑනේ මේක අස්සේ යන්න බෑනේ අම්බෝ ගොඩදි මාසංගේට ආවා ඒක දක්කාල කලුවර වුණා නැත්නම් අර අරේ අස්සට යන්න තිබ්බනේ මේක තමයි අපි එන්න පරක් වුණානේ අපනේ අයි කොහොමද එහෙම නැගලි වල්ලා බැලන්ස් නැතුව වැටෙනවා තාටික අම්මෝ සුපිරි ආතල් එකයි අපි නම් පටන් ගත්ත වෙලෙන් ඉඳන්ම බැද්දම තමයි කරේ කට්ටියට ඔව් ආවේ මං කට්ටියම තුන වෙනවා
අම්මෝ අපි ගයිස් ගොඩාවා මේ ඔයාලට මොකද එක්ස්පීරියන්ස් එක ගැන හිතෙන්නේ දෙන්නේ කබල් ගහන්න තියෙන බෝට්ටුවේ ඔව්. කෙනෙක් විතරක් කබල් ගැහුවේ ඒ හින්දා මට මහන්සි. මේ අරයා තමයි අපි නම් සහයෝගයෙන් ගියේ. මෙයා තමයි වැඩිපුරම මහන්සි වෙච්ච එක කරා මේ බලන්න තෙමිලා තියෙන හැටි මම තමයි ඩොට්ට පාර කිව්වේ. මෙයා තමයි පාර හැමදේම කියලා නැත්තම් ඔය ඔක්කොම අතරමං වෙනවා. ඔව් මෙයා නැත්තම් ඔක්කොම අතරමං වෙනවා අර අයියත් අතරමං වෙනවා තව පොඩ්ඩක් අපි එක්කන් ගිය ගයිඩ් අයියත් අතරමං වෙනවා මෙයා නැත්තම් එහෙනම් ඈ ඔව් එහෙනම් ජය වේවා